Gala, kemudian tadi bidding gala kamera කරමු. පුතේ ඉස්සෙල්ලා ඔයාලගේ නම් ටිකක් පුතේ රිනේම් කරන්න. දැන් මේ සමහරවල් ෆෝන් එකේ නැත්තම් ඔයාලා ඩිවයිස් එකේ නම ඉන්න Galaxy නේද? Galaxy 5247යි. නම් පුතේ රිනේම් කරගන්න. පුතේ කැමරාවට ඉඳුවර රණුමි තැනති තිනුකි ඕකේ. පුතේ පන්තිය පටන් ගන්න කලින් පොඩ්ඩක් අපි දෙවෙනි වාරයට ගියා නම් හොඳයි කියලා මට හිතුණා. ඒ තමයි අපි දෙවෙනි වාරයේ තුල දරුවෝ එයාලගේ විභාගයට අදාළ දෙවෙනි වාරයට අදාළ පාඩම් ටික ඔක්කොම සාකච්ඡා කරලා පුතේ ඉවර කරලා. හරිද? පාඩම් ටික ඔක්කොම සාකච්ඡා කරලා පුතේ අවසන් කරලා. ඒ වගේම තමයි දෙවෙනි වාරයට අදාළ අපි ප්‍රශ්න පත්‍රත් සාකච්ඡා කරා. නේ? චමෂි පේපර්ස් දෙකක් තුනක් සාකච්ඡා කරේ. දෙකයි තුනයි. තුනයි. right? පේපර්ස් පුතේ තුනකුත් අපි සාකච්ඡා කරලා. හරිද? පාඩම් ටිකක් ඉවර කළා දෙවෙනි වාරට අදාළ පුතේ පේපර්ස් තුනක් ඒ කියන්නේ සති තුනක් පේපර්ස් සාකච්ඡා කරලා ඔයාව වාර විභාගයකට යවලා ඒ වගේ පුතේ බූස්ටර් ටිකක් කරලා right බූස්ටර් ටිකක් පුතේ කරලා ඒකනොත් දැනුම හැමදාම අලුත් කරලා දැනුම වර්ධනය කරලා ඒ විතරක් නෙවෙයි අපේ ක්ලාස් එකෙත් අපි එක්සෑම් එකක් පැවැත්තුවා ඊයේ සතියේ ජුලි මාසේ 25 ඉඳලා ජුලි මාසේ 31 දක්වා 6-11 ශ්‍රේණි හැම පන්තියකම අපි එක්සෑම් පැවැත්වුවා ගිය සතිනේ ජුලි මාස අවසන් සතියේ. ඒතර මේ වෙනකොට අපි අපේ පැත්තෙන් පුතේ දෙවෙනි වාරට අදාළ කරන්න පුළුවන් උපරිම දේවල් පුතේ අපි මේ වෙනකොට කරලා තියෙනවා. ඒතර ඔයාලගේ දැනුම් මට්ටම් පුතේ ඉහළ ගේන්න පුළුවන් හැම විදිහකම දේවල් අපි ඔයාලගේ දැනුම වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම තමයි අද විශ්මිහාරි කවුරු හරි මැසේජ් එකකුත් දාලා අහලා තිබස එක්සෑම් එකේ ප්‍රතිඵල දෙනවද නැද්ද කියලා. පුතේ මේ වෙනකොට ප්‍රතිඵල ඇත්තටම පේපර්ස් ටික බලලා ලැබිලා තියෙන්නේ. අපට ලැබුණේ පුතා අඟහරුවාදා. අඟහරුවාදා ලැබුණේ. එහෙනම් සංඝාත ලැබිලා මේ වෙනකම් පොල් ගෑවදනේ අපට දෙන්නේ නැතුව. හරි. පොඩි මේ දවස්වල පොඩ්ඩක් අපි බිසි වෙලා තිනවා පුතේ අපේ ඔෆිස් එකේ වැඩ කරන ළමයි දෙන්නෙක් ඉන්නවා දන්නවනේ. එතකොට ඒ දෙන්නයි මමයි පොඩ්ඩක් බිසි වෙලා තියෙන හේතුව අපි ගිය සෙන්සර් ආදී පුතේ වීඩියෝ එකක් පබ්ලිෂ් කරා සෝෂල් මීඩියා වල Facebook වල මේ තුන්වෙනි වාරයට ළමයි ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් ගොඩාක් ළමයි අපට මැසේජ් කරනවා අපේ පන්තිය ගැන පුතේ අහනවා. මම හිතන්නේ අවුරුදු ගානකින් අපිට ලොකු ඉන්ක්වයරිස් ප්‍රමාණයක් අපේ පන්තිය පිළිබඳව ගොඩාක් ළමයි අහනවා. මොනහරි අපි පිළිබඳව එළියට පණිඩයක් කියපු නිසා වෙන්න ඕනේ. එතකොට මේ පණිඩය නොවල්නේ කොහොම හරි ඒ නිසා දැන් ගොඩාක් පුතේ අපි මේ වෙද්දිත් මැසේජ් ලෝඩ් වෙලා තිනවා ෆෝන් මේ WhatsApp එකේ. ඉතින් තාමත් සමහර මැසේජ් තියෙනවා පුතා. 4 වෙනිදා 3 වෙනිදා දේවපුවත් තියෙනවා. තාම බලලා අවසන් කළා නැහැ. ඒ තරම් මේ මැසේජ් ප්‍රමාණයක් ගොඩාක් ඉන්ක්වයරිස් වෙන නිසා අපි කට්ටිය ගොඩාක් බිසි වෙලා ඉන්නේ මේ වෙනකොට. ඒකත් එක්ක දැන් ඔයාලගේ පිළිතුරු පත්‍රයක ලැබුණට අපි ඒ පුතේ මෙහි මැනුවලි අපි අප්ඩේට් කරගන්න අපි ඔයාලා දන්නවා අපි ප්‍රගති වාර්තා පොතක් අප්ඩේට් කරන අපි ළඟ ඔයාලගේ පළවෙනි වාර ලකුණු කීයද දෙවෙනි වාරේ කීයද කියන එක. ඉතින් ඒක අපි තමයි අප්ඩේට් කරගත්තේ නේ අපේ ළඟ. ඒක අප්ඩේට් කරන්නේ තමයි අපිට වාර රිසර්ච් දෙන්න වෙන්නේ. මම උනන් නිකන් අහම්බෙන් කීප දෙනෙක්ගේ ලකුණු ටිකක් කියන්නම් අපිට එවුවගෙන් නැත්නම් ඔයාලා හිතයිනේ සර් බොරු කියනවා කියලා. ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ ලකුණු ඇවිල්ලා තියෙන්නේ මම කීපයක් කියන්නම් ගෲප් එක මේ තියෙන්නේ 11 වසර 11 වසර අපේ යාළුවෝ පුතේ ලකුණු ටික මේ පේපර්ස් ටික පුතා පර්සනල් ඉවනවා
ගෲප් එකට දාන්න කීවෙනියද කියන එක. ඔයාලා දවස් දෙකක් දෙනවා පුතේ ඔයාලගේ ලකුණු මට්ටම් පොඩ්ඩක් බලන්න. සමහරට අපේ උත්තර පත්‍ර බලපුයි අපේ ගුරුතුමියට වර්ධින පුළුවන් සමහර තැන් වැරදි හරියට වැරදි දාලා තියෙනවා වෙන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් රීකරෙක්ෂන් කරනකොට ටයිම් එකක් දෙන්නම් ඔයාලට. ඒකත් බලලා දවසකින් දෙකකින් අපි ගෲප් එකට දාමු. ඔයාලා දෙවෙනි වාරේ කීවෙනිද කියන එක අපි දාමු. සපෝට් ටයිම් එකක් දෙන්න මට. කෝපුතේ අටවසරේම එක්සෑම් ලිව්වේ නැද්ද? අටවසරේ පේපර්ස් බලලා නැද්ද? එකක්වත් අහුවෙන්නේ නැහැ මට. මම දමසන්දි ක්ලාස් එකේ ඉන්නෝනේ. ටික වගේ දැක්කා. නැද්ද? මේ ක්ලාස් එකේ නෙමෙයි අඟහරුවාදා වෙන්නේ නැති. බදද වෙන්නේ නැති. දමසන්දි ගිපති 74ක් තියෙනවා මදියා. ඊට පස්සේ තව කීප එකක් අපි බලමු. සමුෂී ඉන්නේ මේකේ නේද? දැන් හිටියා වගේ දැක්කා. ඔව්. චනුෂි 76යි. සතුරු වෙන්න පුළුවන් මට්ටමක් නෙවෙයි. හරි මේ වගේ පොතේ ප්‍රතිඵල තියෙනවා. අපි පස්සේ ඉමින්තාලේ බලමු. මේ දැන් වෙලාව නැති වෙනවා මේ ඔක්කොම බලන්න ගියොත් එහෙම. ප්‍රතිඵල ටික ඔයාලා දාලා තියෙන පුතේ. හැමෝගේගේ මම හිතන් තියෙනවා. එකින් එක පුතේ බල එවන්න ඕනි. හරි. බල. සමහර අයගේ පෙකස් බලන්න නැතුවත් වෙන්න පුළුවන්. රයිට් පුතා. පුතේ අපි එක්සෑම් එක ප්‍රතිඵල දවස් කීපයක් දෙන්න මට දෙන්න. අපි අනිවාර්යෙන් සවුද වගේ ඊට කලින් හෝ ඉක්මනින් අපි ලකුණු ටික දෙන්නම්. පොළ හෙට හරි දෙන්නම්. පෙපර්ස් ටික බලලා තියෙන්නේ අපි ඉක්මනින් දෙන්නම්. හරි. පුතේ අපි දෙවෙනි වාරය එහෙම පුතේ ඉතාමත් හොඳින් අවසන් කරලා අපි දැන් අද මේ උත්සාහ කරන්නේ තුන්වෙනි වාරය ඉතාමත් හොඳින් පුතේ ආරම්භ කරන්න. දැන් අපේ ක්ලාස් එකේ අපි තුන්වෙනි වාරයේ පාඩම් ටික විෂයන් තුනේම ඒ කියන්නේ ඉතිහාසයේ තමයි ප්‍රධාන සබ්ජෙක්ට් එක. ඉතිහාසයේ මොලේ උගන්වනවා මොකද ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්න නිසා එයාලට ඉතිහාස ටික ආවරණය කරගෙන ක්ලාස් එකෙන් ලිව් වෙලා යන්න පුළුවන්. එතකොට අපි ජෝග්‍රෆි සාස්ත්‍රික ඊළ සාකච්ඡා කරන්න. ඒ දෙක අපේ නිකන් බෝනස් සබ්ජෙක්ට්. අපි ඒක ඔයාලට ෆ්‍රී තමයි උගන්වන්නේ. ඉතිහාසය වල පේමන්ට් කරනවා අපි ෆ්‍රී තමයි අර සබ්ජෙක්ට් උගන්වන්නේ. එතකොට මතක තියාගන්න පුතේ අපේ ඒ ටිකත් යන අතරේ බූස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් පුතේ යනවා. දැන් මේ අලුත් ළමයි කීප දෙනෙක් ඉන්නේ සම කියන්නේ. බූස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් පුතේ යනවා. දැන් මේ දවස්සේ බූස්ටර් අපි දැම්මේ නෑ. මොකද පොඩි විවේකයක් දීලා තිනවා පොඩ්ඩක් ඔයාලට මේ දවස් අපිට විවේකයක් අවශ්‍ය නිසා. විවේකයක් අපි දෙපැත්තටම ඕනි මේ වෙනකොට. ගොඩක් බිසි වෙලා ඉන්නේ. ඒ නිසා පොඩි ෆ්‍රී එකක් අපි අරන් තියෙනවා. හැබැයි ළඟදීම ආපහු බූස්ටර් එක පටන් ගන්නවා. ගෲප් එකට දානවා. එතන පොඩ්ඩක් අපි ඇලර්ට් එකේ ඉමු. ඒ නිසා වැඩ ටික පුතේ ලස්සන පිළිවෙලට කරගෙන යමු. අපි ටියුට් එක පුතේ දෙනවා PDF විදියට. ඒතර ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගෙන වෙබ් එකකින් print කරගන්න හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් අපි අද පුතේ යනවා පාඩමට යුරෝපයේ පුනරුදය පිළිබඳ කතා කරන්න. මොකද පුතා? යුරෝපයේ පුනරුදය තුන්වෙනි පාඩමද පටන් ගන්නවා අපි. යුරෝපයේ පුනරුදය. දැන් හැමෝම පුතේ ඔයාලගේ පිටුවංක 44 පුතේ පෙළ ගන්න පෙළ පුතේ යුරෝපයේ පුනරුදය. අද අපි සාකච්ඡා කරපු ඉතිහාසයේ විතරයි. භූගෝල විද්‍යාව සහ සිවික් සාකච්ඡා කරන්නේ නැහැ. මොකද තාමත් අර අලුත් ළමයි එන නිසා සහ තාම ආවෙත් නැති නිසා. එතකොට එයාලට පොඩි අසාධාරණයක් වෙන්න පුළුවන් අපි මේක ඔක්කොම කරොත්. ඒ නිසා පොඩ්ඩක් අද කවර් කරනවා අපි
ආරම්භක දවසේ ඉඳලා පොඩි වෙලාවක් තමයි ක්ලාස් එක කරන්නේ. ඉතින් අපි අද උපරිම වෙලාවක් මේ යුරෝපයේ පුණ්ඩ තියෙන බලපාප හේතු කාරණා තුනක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කළාද අවසන් කරනවා. හරි. පුතේ යුරෝපයේ පුනරුදය. යුරෝපය පුතේ පැත්තකින් තියන්නකො තිනුගේ. මොකද්ද මේ පුනරුදය කියලා කියන්නේ? පුතේ පුනරුදය කියලා කියන්නේ යලි පිබිදීම. පුනරුදය කියන එකේ අර්ථය යලි පිබිදීම පුතේ. දැන් මේ 16 වන සියවස වෙනකොට යුරෝපයේ තුල විද්‍යාත්මක ශාස්ත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති වුණා. ඒ විශාල පරිවර්තනය ඇති වෙන්නේ මේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳව යුරෝපීයන් තුල ප්‍රබල උනන්දුවක් ඇතිවීම නිසා අන්න පුතේ ඇති වෙනවා යුරෝපයේ පුනරුදයක්. මේ යුරෝපයේ පුනරුදය ඇති වෙන්නේ ශාස්ත්‍රීය වශයෙන් ඒ වගේම තමයි පුතේ චිත්‍රමූර්ති කැටයම් ගෘහ නිර්මාණ කලාව තුල මෙන්න වශයෙන් දියුණුවක් ඇති වෙනවා කොහෙද? යුරෝපයේ තුල. එතකොට අපි මේ පාඩමෙන් දරුවෝ ඔන්නේ ශාස්ත්‍රීය දියුණුව, විද්‍යාත්මක දියුණුව, ගෘහ නිර්මාණ කලාවේ දියුණුව, චිත්‍ර මූර්තිවල දියුණුව අපි මෙන්න මේ පාඩමෙන් පුතා කතා කරනවා. මේ පාඩමේ කොටසක් අපි කතා කරා 7 වසරෙත්. 7 වසරෙත් පුතා කතා කරා. 7 වසරේ ඔයාලට මතක ඇති අපි කිව්වා මේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බිඳ වැටිලා 5 වන සියවසේ බිඳ වැටෙනවා. හරිද? 5 වන සියවසේ අවුරුදු 500යිනේ. බිඳ වැටෙනවා. එතන ඉඳන් ඉස්සරහට අවුරුදු 1000ක් කාලය අපි කියන පුතේ මොකද්ද? මධ්‍යතන යුගය කියලා. මේක මධ්‍යතන යුගය. හරිද? මේ 500 කෑල්ල පුතේ කොහෙද? මේක අපි කියනවා පැරණි යුගය. මේක පැරණි යුගය. මේ 500 පැරණි යුගය. 500 ඉඳන් 1500 දක්වා මේ අවුරුදු 1000 මධ්‍යතන යුගය. 1500 පස්සේ මේක අපි කියන පුතේ පුනරුද යුගය. පුනරුද යුගය. එතකොට අපේ අද කතාව පුතේ තියෙන්නේ මෙන්න මේ 1000යි 1500යි මෙන්න මේ මැද කොටස. පුනරුදය ඇති වුණේ කොහොමද? පුනරුදය ඇති වෙන්න බලපාපු මධ්‍යතන යුගයේ අවසාන කාලේ බලපෑ හේතු මොනවද? මෙන්න මේක තමයි අපි අද දවසේ පුතා සාකච්ඡා කරන්නේ. හරිද? ඔයාලට දැන් තීරණා මං කියන එක තමයි ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ මෙදවැටෙන ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ එතන ඉඳන් අවුරුදු 1000ක් 500ක් පුතේ 1500යි මේ 1000ක කාලය අපි කියන මොකක්ද? මධ්‍යතන යුගය. 1500න් පස්සේ යුගය පුනරුද යුගය, පැරණි යුගය, මධ්‍යතන යුගය, ඒ වගේම පුනරුද යුගය. මෙන්න පුතේ දැන් අපි කතා කරමු මෙන්න මේ මධ්‍යතන යුගයේ අවසාන කාලය තුල යුරෝපීයන් තුල පුතේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය කෙරෙහි විශාල වශයෙන් උනන්දුවක් ඇති වුණා. මෙන්න මේ ප්‍රබල උනන්දුවක් ඇතිවීමත් එක්ක මිනිස්සු පොත්පත් හදාරන්න, ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ ඉතා වැදගත් දේවල් පුතේ අධ්‍යයනය කරන්න, ග්‍රීක ලතින් භාෂාවන් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් ඇති වුණා. දැන් මේ කාලේ වෙනකොට නැත්නම් මධ්‍යතන යුගයේ ආරම්භ වෙන කාලේ වෙනකොට මේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය කියලා කියන නැත්නම් ග්‍රීක ලතින් භාෂාවන් කියන්නේ පුතා මල භාෂාවක්. මරුණු භාෂාවක්. හැබැයි මධ්‍යතන යුගයේ අවසාන වෙද්දී අවුරුදු 1000ක් අවසන් වෙනකොට මිනිස්සු අර විනාශ වෙච්ච එපා කියපු, ගොඩේ කියපු ග්‍රීක ලතින් භාෂාවන් ඉගෙන ගන්න එක පටන් ගත්තා. ග්‍රීක ලතින් භාෂාවන් ඉගෙන ගන්න එක විලාසිතාවක් බවට පත් වුණා. හරිද? මේ වගේ ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වුණා පුතේ පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරය නැවත වතාවක් අධ්‍යයනය කරන්න. මේ පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරය නැවත වතාවක් අධ්‍යයනය කරන්න මිනිස්සු තුළ පුතේ උනන්දුවක් ඇති වෙලා අපි කියනවා මේක මේ උනන්දුවට කියනවා පුතේ මොකද්ද?
යුරෝපයේ චින්තනමය හා ප්‍රායෝගික වශයෙන් ඇතිවෙච්ච විප්ලවය. මිනිස්සු තුළ පුතේ චින්තනමය විප්ලවයක් ඇති වුණා. මිනිස්සුන් හිත් තුළ පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ පොත්පත් කියවන්න, ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ දේවල් අධ්‍යයනය කරන්න උනන්දුවක් ඇති වුණා. මෙන්න මේ උනන්දුව බොහෝ සෙයින් පුතේ බලපෑවා යුරෝපයේ තුළ පුතා පුනරුදයක් ඇති වෙන්න. ක්‍රිස්තු වර්ෂ 14 සහ 16 වසරේ තමයි මේ අවුරුදු 200ක කාල සීමාවේ තමයි යුරෝපයේ විද්‍යාත්මක සහ තාක්ෂණික ශාස්ත්‍රවල දැවැන්ත පුතේ දියුණුවක් ඇති වෙන්නේ. ඇත්තටම පුනරුදය ඇති වෙන්න බලපාපු හේතු මොනවාද? පුනරුදය ඇති වෙන්න බලපාපු හේතු මොනවාද? පුතේ පුනරුදය යුරෝපයේ ඇති වෙන්න බලපාපු හේතු කාරණා තියෙනවා පුතේ කොච්චරද? 3ක්. එක් කරුණක් තමයි පුතේ කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කි ජාතීන් විසින් අත්පත් කර ගැනීම. මොකද්ද මේ කොන්ස්ටන්තිනෝපල් නගරය කියලා කියන්නේ? හිරුෂ, කොන්ස්ටන්තිනෝපල් නගරය කියන්නේ පුතා අප්‍රිකාවෙන් ආසියාවෙන් අප්‍රිකාවේ ආසියාවේ තියෙන වෙළඳ භාණ්ඩ අරගෙන ගිහිල්ලා යුරෝපය පුරා බෙදෙන වෙළඳ මධ්‍යස්ථානයේ තමයි කොන්ස්ටන්තිනෝපලය කියලා පුතේ කියන්නේ. උදාහරණයක් ගන්නකෝ. ලංකාවේ නම් දෙසින් යාපනෙන් කැප්පෙටිපොලෙන් දඹුල්ලෙන් ලංකාවේ හැම නුවරඑළියෙන් හැම ප්‍රදේශයකින් පුතේ එළවලු ටික අරන් එනවා පුතේ කොළඹ මැනින් මාකට් එකට. කොළඹ මැනින් මාකට් එකට මේ එළවලු ටික මේ දේවල් ටික පුතේ ගෙනල්ලා right මේ දේවල් ටික ගෙනල්ලා මැනින් මාකට් එකේ ඉඳන් පුතේ මේ කලවි කරනවා. එතකොට නුවරඑළියෙන් එන පුතේ ලීස් ටික කැරට් ටික අල ටික බෝංචි ටික යාපනයටත් පුතේ යනවා. යාපනෙන් ගේන රතුලූන් රතුමිරිස් මිදි මේ ටික පුතේ දුම්කොළ මේ ටික පුතේ යනවා කාටද? නුවරඑළියට හම්බන්තොටට පුතේ එනවා. අන්න මේ බාණ්ඩුව මාරු මධ්‍යස්ථානයක් තමයි ලංකාවේ පුතා මැනින් මාකට් එක කියලා කියන්නේ. දැන් මැනින් මාකට් එක කියලා කියන්නේ තාමත්ම ලංකාවට වැදගත් මධ්‍යස්ථානයක්. එතන තමයි මේ හැම දෙයක් පුතේ හුවමාරු වෙන්නේ. එතකොට මෙන්න මේ ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් මේ එන පුතේ වෙළඳ භාණ්ඩ ටික හුවමාරු කරන මධ්‍යස්ථානයේ දරුවෝ කොන්ස්ටන්තිනෝපලය. ආසියාවෙන් ගේන ටික අප්‍රිකාවෙන් ගේන ටික යුරෝපයේ අය පුතේ මිලදී අරගෙන ඒවා යුරෝපයට අලෙවි කරන්නේ මෙන්න මේ මධ්‍යස්ථානයෙන් අරගෙන ගිහිල්ලා. මේ කොන්ස්ටන්තිනෝපල් නගරයේ බෙනුර කොන්ස්ටන්තිනෝපල් නගරයේ බලය පුතේ තිබ්බේ කා ළඟද? බලය තිබි පුතේ ක්‍රිස්තියානීන් ළඟ. ක්‍රිස්තියානීන් ළඟ තමයි පුතේ බලය තිබ්බේ. බලය කියලා කියන්නේ වැඩි ප්‍රමාණයක් වෙළඳ බලය වැඩි ප්‍රමාණයක් පුතේ වෙළඳාම් කරේ ක්‍රිස්තියානීන්. හැබැයි පුතේ 1453 දී නොහිතපු දෙයක් වුණා. නොහිතපු දේ තමයි 1453 දරුවෝ ඉඳුවර තනුෂී මේ කොන්ස්ටන්තිනෝපල් නගරයේ බලය තුර්කීවරුන් පුතේ අත්පත් කරගත්තා. කවුද පුතේ තුර්කීවරුන් කියලා කියන්නේ? තුර්කීවරුන් කියලා කියන්නේ මගේ පුතා මුස්ලිම්වරු. මුස්ලිම්වරු 1453 කොන්ස්ටන්තිනෝපල් නගරයේ වෙළඳ බලය අත්පත් කරගත්තා. වෙළඳ බලය පුතේ අත්පත් කරගෙන අනිකුත් ජාතීන්ට හිෂිනී වෙළඳාම් කරන්න පරිභෝජනය කරන භාණ්ඩ මිලදී ගන්න තිබුණු අවස්ථාවන් පුතේ තරුෂි අහිමි කරා. හිතන්නකෝ ඔන්න දැන් අපේ හිෂිනී නාන්න යනවා. ගෙදර ඉඳන් චුට්ටක් එහයින් තමයි ජනීෂා මොකද්ද මේ ඇල තියෙන්නේ. ඇලට යනවා නාන්න. ඉස්සර එහෙමනේ. මට මතකයි පොඩි කාලේ නාන්න යද්දි තමයි කඩේක සමන් කැල්ලක් අරන් යන්නේ. ඉස්සරේමයි. දැන් ඉතින් නාන්න ඇලට යන්නේ වැවට යන්නේ නෑනේ. දැන් ඉතින් ටැප් එකේ සව එකේ එතකොට ඔන්න දැන් කවුද අපේ හිෂිනී ඇලට යනවා අම්මයි
යාළු ටිකුයි එක නාන්න. යනගම පොතේ දැන් කඩේට ගොඩ වෙනවා. දැන් මේ කඩේ කාගේද? තුරු ජාතිකයෙකුගේ. දැන් හිෂිනී ආපු ගමන් මේ තුර්කි ජාතික වෙලෙන්දා කියනවා හිෂිනි කියලා කියන්නේ අපි හිතමු උදාහරණයක් හිෂිනි කියලා කියන්නේ ක්‍රිස්තියානි භක්තිකයෙක්. දැන් කඩේ ඉන්නේ කවුද? මුස්ලිම් කෙනෙක්. හරිද? දැන් හිෂිනී අම්මයි කඩේට ගිහිල්ලා මේ නාන්න යන ගමන් සබන් කෑල්ලක් පුතේ ඉල්ලනවා කඩේ මුදලාලිගෙන්. උදාහරණයක් කඩේ මුදලාලි ඉල්ලනවා. කඩේ මුදලාලි මොකද්ද කියන්නේ? බඩු තියනවා පුතේ. කියනවා සමන් නැහැ සමන් ඉවරයි. හිෂිනික සමන් ඉවරයි කියලා කියනවා. අනේ ඉතින් මොකද හිෂිනි කරන්නේ? අම්මයි හිෂිනී ඇලට ගිහිලා යාළුවොත් එක්ක සබන් නැතුව පුතේ නාලෙනවා. එතන සබන් නැහැනේ. සබන් නැහැ. ආයෙ දවසක් පුතේ ගියාම කියනවා සබන් තියනවා හැබැයි සබන් කැටේ මිලයි. සබන් කැටේ ගහලා තියෙන රුපියල් 10යි කියලා. හිෂින්ලාට පුතේ දෙනවා සබන් කැටේ 30ක් වෙන්න. අන්න බාණ්ඩවල මිල පුතේ ඊළ නංගනවා. තුර්කිවරු කරපු දෙයක් තමයි ක්‍රිස්තියානි භක්තිකයන්ට කියනවා එක්කෝ බඩු නෑ. බාණ්ඩ පුතේ සංගවනවා. එහෙම නැත්තම් පරක්කු කළ පුතේ පස්සේ දෙනවා. දැන් හිතන්නකෝ ඔයාට බඩගිනි. ඔයා යනවා පුතේ පාන් ගෙඩියක් ගේන්න. බිස්කට් එකක් ගේන්න. ඒ වෙලාවෙ දෙන්නේ නෑ. ආයි දවසකින් දෙහෙන් ගියාම කියන අන්න ඕන මේ පාන් තියනවා පාන් ගෙනියන්න පුළුවන්. පුතේ ඒ වෙලාවට අවශ්‍ය වෙලාවට ඇති පාන් පස්සේ ඕනේ නෑනේ. ඒ වගේ දේවල් කරා. නැත්තම් බාණ්ඩවල මිල පොත ඉහළ නැංගුවා. මෙහෙම දේවල් කරද්දි විශේෂයෙන් ක්‍රිස්තියානි භක්තිකයන්ට තවදුරටත් මේ නගරේ ජීවත් වෙන්න හැකියාවක් නෑ. මේ පලනොකියා පලා බෙදීමක් නේ. ඒ මිනිස්සුන මේ කොන්ස්ටන්තිනෝපල් නගරේ ජීවත් වෙන එක එපා කරන එක නෙමේ කරන තුර්කි ජාතීන් පුතේ ඉස්ලාම්වරු. මෙහෙම කරද්දී 1453 තුර්කිවරු මේක අත්පත් කරගෙන නිසා ක්‍රිස්තියානි කල්පනා කරනවා මේ නගරය අතහැරලා යන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ පුතේ කොන්ස්ටන්තිනෝපල් නගරය අතහැරලා යද්දී ඉතාමත් බුද්ධිමත්වයක් කරා. ඒ තමයි ඔය කොන්ස්ටන්තිනෝපල් නගරයේ තියෙන පුස්තකාල. මේ පුස්තකාලවල පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරයට අයත් ගොඩාක් පොත්පත් තිබ්බා. මේගොල්ලෝ මේ නගරෙන් ගියේ අර වටිනා කියන පුතේ දනිදී පොත්පත් ටිකත් අරගෙන වටිනා කියන පොත්පත් ටිකක් දෙනතී අරගෙන ගිහිල්ලා ඒවා විශ්වවිද්‍යාලවලට පුතේ දාලා තමන්ගේ භාෂාවන්ට පුතේ පරිවර්තනය කරගත්තා. තමන්ගේ භාෂාවන්ට පොත්පත් පරිවර්තනය කරගෙන ඒ පොත්පත් පුතේ අධ්‍යයනය කරා. අන්න 1453 කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කි ජාතීන් අත්පත් කර ගැනීමත් එක්ක ක්‍රිස්තියානි භක්තිකයන්ට මේ නගරය අතහැරලා පුතේ යන්න වුණා. මේගොල්ලෝ නිකන් ගියේ නෑ පොත්පත් ටිකත් පුතේ අරගෙන ගියා. හිතන්නකෝ චනුෂි ඔයාට ඔයාගේ ගේ අතහැරලා යන්නොත් හදිසියෙම අපි හිතමු ඔන්න ඇවිල්ලා ගම් වතුරක් එනවා. චනුෂි පොත්පත් ටික ගනේද? ඉස්සෙල්ලාම ගානේ පුතේ ටෙඩි බෙයා. හරිද? බෝනෙක්කෝ ටිකයි ටෙඩි බෙයාලා ටිකයි බල්ලෝ ටිකයි පූසෝ ටිකයි ඒ ටික ඉස්සෙල්ලාම ගන්නවා. ඊට පස්සේ ඇඳුම් කඩම් ටික ගන්නවා. ඇඳුම් ටික ගන්නවා. ඔය ඔක්කොම ටික අරගෙන ඉඩකඩ තිබ්බොත් උස්ස ගන්න පුළුවන් වුණොත් පොත්පත් ටිකුත් පුතා ගන්නවා. අපි ඉස්සෙල්ලාම ගන්නවද? අපි වැඩිපුරම ආදරය කරන ටෙඩි බෙයාලා බල්ලෝ නේද? බෙයාලා යනංගන ඔක්කොම ටික තමයි ගන්නෙ. ඒ නිසා දෙනිති එදා මිනිස්සු තා බුද්ධිමත් ඒ නගරයේ පුතේ අතහැරලා ගියේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ පොත්පත් ටිකත් අරගෙන. අන්න පුතේ පළවෙනි කාරණා යුරෝපයේ පුනරුද්දයක් ඇති වෙන බලපාපු. යුරෝපයේ පුනරුද්දයක් ඇති වෙන්නේ මෙන්න මේ පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ පොත්පත් ටික අරගෙන ගියපු නිසා. ඒ වගේම තමයි පුතා දෙවෙනි කරුණ පුතා බුද්ධි ප්‍රබෝධය. මිනිස්සුන්ගේ බුද්ධියේ ප්‍රබෝධයක් ඇති වුණා පුතේ. ඒ කොහොමද? පුතේ යුරෝපයේ ඔය ක්‍රිස්තු සභාව මූලික කරගෙන පූජකවරු තමයි මේ
විශ්වවිද්‍යාලවල සහ අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු පුතේ කරේ. ඒතර මේගොල්ලෝ මේවායේ පුත් ඉගැන්වීම් කටයුතු කරද්දී විශේෂයෙන් ඉගැන්වුවා පුතේ දේව ධර්මය. දේව ධර්ම ඉගැන්වුවා. දර්ශනය ඉගැන්වුවා. නීතිය පුත ඉගැන්වුවා. මේක බර විෂයන්නේ. දේව ධර්මය, දර්ශනය, නීතිය කියලා කියන්නේ විෂයන් ටිකක් බර විෂයන් පුතේ. මේගේ බර විෂයන් තමයි ඉගැන්වුවේ. මෙහෙම බර විෂයන් උගන්වලා මධ්‍යතන යුගයේ අවසාන කාලේ වෙනකොට අලුතෙන් ආරම්භ වෙච්ච පුතේ විශ්වවිද්‍යාලවල ඔය ඉතාලියේ බොලොඤ්ඤා පාදුවා විශ්වවිද්‍යාල, ප්‍රංශයේ පැරිස්, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාලවල අලුතෙන් පුත උගන්වන්න ගත්තා පැරණි සාහිත්‍ය, ඉතිහාසය, නාට්‍ය වගේ විෂයන්. පුතේ මිනිස්සුන්ගේ බුද්ධිය වර්ධනය වෙන්න සාහිත්‍ය කියන එක තියෙන්න ඕනි. සාහිත්‍ය පුතේ තියෙන්න ඕනි. සාහිත්‍ය කියලා කියන්නේ අනවශ්‍ය දෙයක් නෙවෙයි. සාහිත්‍ය කියලා කියන්නේ පුතා අත්‍යවශ්‍ය දෙයක්. අද ඔයාලා සින්දු අහනවා පුතා. සින්දු අහනවා. ඒ සින්දුවත් පුතේ සාහිත්‍යයක්. ඔයාලා පුතේ තව ටිකකින් ගිහිල්ලා කතා බලනවා ටීවී එක ඉස්සරහට ගිහිල්ලා. ඒකත් පුතේ සාහිත්‍යයක්. සාහිත්‍යයක් පුතා. පුතේ සාහිත්‍ය මිනිස්සු ගාව තියෙන්න ඕනි. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල බුද්ධි වර්ධනය වගේ පුතේ ආත්ම තෘප්තියට. ඉතිහාසයෙන් මොකද්ද කරන්නේ? පුතේ ඉතිහාසයෙන් මිනිස්සු අනිවාර්යෙන්ම ඒ මිනිස්සුන්ගේ පුතා බුද්ධි මට්ටම් හරිද? බුද්ධි ප්‍රබෝධයක් නිර්මාණය වෙනවා. හරිද? බුද්ධි ප්‍රබෝධයක් නිර්මාණය වෙනවා. නාට්‍යත් පුතේ සාහිත්‍ය. ඒත් මේ වගේ ගොඩාක් දේවල් පුතේ අලුත් පර්යේෂණ කරමින් මේ විශ්වවිද්‍යාලවල උගන්වන්න ගත්තා. මේ විශ්වවිද්‍යාලවල මෙහෙම උගන්වන ගැනීමත් එක්ක විද්‍යාත්මක හා කලාත්මක දැනුමේ නව පිබිදීමක් නිර්මාණය වුණා. පුතේ විද්‍යාත්මක හා කලාත්මක දැනුමේ නව පිබිදීමක් ඇතිවීමත් එක්ක මෙතෙක් කාලයක් විශ්වවිද්‍යාල පව අධ්‍යාපන කටයුතු කරපු මේ ග්‍රන්ථ පවා වෙනස් වෙන්න ගත්තා. දැන් ඉස්සර සාමාන්‍යයෙන් උෂයෙන් එක පොතක් මුද්‍රණය කරා නම් ලිව්වනම් ඒ පොත විතරයි ලෝකෙටම තියෙන්නේ. හරිද? එක පොතක් ලිව්වනම් ඒ පොත විතරයි ලෝකෙටම තියෙන්නේ. මොකද ඒ කාලේ විෂයෙන් තිබුණේ මොනවාද? මුද්‍රණ යන්ත්‍රය. හැබැයි වැඩේ කියලා කියන්නේ ලෝකය උඩුකුරු කරා යටිකුරු කරා පුතේ මොකද්ද? ජොහන්ස් ගුටෙන්බර්ග් කියන පුද්ගලයා හොයා ගන්න පුතේ මුද්‍රණ යන්ත්‍රය. ජොහන්ස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් එක්ක අන්න පුතේ විශාල වෙනසක් ඇති වුණා. එක පොතක් පුතේ පිටපත් දහස් ගාණක් ලක්ෂ ගාණක් පුතේ මුද්‍රණය කරා. දැන් බලන්නකෝ මේ ඔයාලගේ ඉතිහාසයේ පෙළපොත ඔයා ගාවත් තියෙනවා. මගේ ගාවත් තියෙනවා. පන්ති අනිත් අය ගාවත් පුතේ තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ළමයි ගාව පුතේ පෙළපොත් තියෙනවා. එයි මේ ජොහන්ස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් එක්ක අන්න මුද්‍රණ යන්ත්‍රයේ පුතේ සොයාගත්තා. ඒ මුද්‍රණ යන්ත්‍රය හරහා එකම පොත පිටපත් පුතේ දහස් ගාණක් මුද්‍රණය කරා. මිනිස්සු පොත්පත් කියවන්න ගත්තා. මිනිස්සු පොත්පත් කියවද්දී පුතේ මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා. පුතේ මේ පහුගිය කාලේ මං අහම්බෙන් දැක්කා සමාජ මාධ්‍ය තුල පුතේ සැරිසරනවා වීඩියෝ එකක්. හරිද? ඒ තමයි ලංකාවේ පාසල් කිහිපයක දරුවෝ මොනවාද විවාද කරනවා. පාසල් කිහිපයක දරුවෝ පුතේ විවාද කරනවා. ඔයාලා දකින්නේ සිරස නාලිකාවේ ගියේ ඉතාමත් ලස්සන පුතේ ඩිබේට් එකක් ඒක. පුදුම ලස්සනයි. ලස්සනටත් වඩා පුතේ ඒ දරුවෝන්ගේ දැනුම පුතේ ලෝකේ රටවල් පිළිබඳව ඒ ලෝකේ රටවල පුතේ ආර්ථිකයේ දේශපාලනික සංස්කෘතිය පිළිබඳව නව සොයාගැනීම් පිළිබඳව දත්ත මේ දරුවෝ ගාව පුතේ පුදුම විදිහට තිබ්බා. ඒ විවාදයක් පුතේ බලන් ඉන්න ආසයි.
පුදුමාකාර දක්ෂය පුතේ. ඔය කිසිම දැනුමක් පුතේ ඉස්කෝලේ පෙළ පොතේ නැහැනේ. ඒතර මං කල්පනා කරේ මේ ළමයි මේව කොහෙන්ද ගත්තේ? මේ ළමයි පුතේ පොත්ගුල්ලෝ. මේගොල්ලන්ට තියෙන දැඩි පිපාසයක් දැනුම හොයන්න. දැනුම සෙවීමේ දැඩි පිපාසයක් තියෙනවා. දැනුම සෙවීමේ දැඩි පිපාසය නිසා මේගොල්ලෝ පුතේ පොත්පත් කියවුවා. පොත්පත් කියවද්දී පුතේ බුද්ධිය වර්ධනය වෙනවා. පුදුමාකාර දැනුමක් පුතේ. ගොඩාක් කරුණු සමහර කරුණේ ගොඩාක් කරුණු මංවත් දන්නේ නැතිව තිබු පුතා. ගොඩාක් කරුණු. ගොඩාක් දේවල් පුතේ. හරිද? මං කියන්නේ බලන්න මේ වගේ වැඩසටහන්. ඒ වැඩසටහන නම් මොකද සිරස ඩිබේට් වගේ ප්‍රෝග්‍රෑම් එක නමක් මට මතක තිබ්බේ. බතද ක්ලාස් එකේ ළමයි නම් ගොඩක් හිටියේ මේ ප්‍රෝග්‍රෑම් එක බලපු. මට ගොඩක් මෙසේජ් කරා මාද්දලෝ කියලා. මටත් මේ ප්‍රෝග්‍රෑම් ළම අමතක වෙලා තිබ්බේ. බතද ක්ලාස් එකේ ළමයි තමයි කිව්වේ ඩිබේට් ප්‍රෝග්‍රෑම් එක කියලා. ඉතාමත් ලස්සනයි. දැන් මේ වෙද්දී නේද අවසන් වෙලා තියෙන මත වටයක්. ආයි ළඟදී පටන් ගන්න. හරිද? ඒ වගේ වැඩසටහන පුතේ බලන්න. ඔය සිරස ලක්ෂපති වගේ ප්‍රෝග්‍රෑම් නේද? ඉතා හොඳයි පුතා. ලොකු දැනුමක් අපට ලබා ගන්න පුළුවන්. ඒසා වැඩසටහන පුතේ අනිවාර්යෙන් බලන්න. එතකොට මිනිස්සුන්ගේ පුතා තියෙන්න ඕනේ බුද්ධි වර්ධනයක්. යුරෝපයේ පුතේ පොත්පත් කියවලා සාහිත්‍ය අධ්‍යයනය කරලා ඉතිහාසය අධ්‍යයනය කරලා නාට්‍ය වගේ දේවල් පුතේ කරලා මෙයාලගේ දැනුම ඉතාමත් බොහෝසේ විශ්වී වර්ධනය කරා. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව යුරෝපයේ පුනරුදැක් ඇතිවන බලපෑම තුන්වෙනි කාරණාව. පුතේ පෙරදිගයි අපරදිගයි වෙළඳ ගඳුනුත් එක්ක පෙරදිගින් සහ අපරදිගින් භාණ්ඩ හා සේවා හුවමාරුවත් එක්ක ඉතාලියේ ප්‍රධාන වශයෙන් නගර කීපයක් නිර්මාණය වුණා. ඔය ජිනෝවා වැනීසිය වගේ නගර නිර්මාණ වුණා පුතේ වෙළඳ නගර ඉතාලිය තුල. ඉතාලිය තුළ මේ වෙළඳ නිර්මාණයමත් එක්ක වෙළඳාම් කරපු කණ්ඩායම් ධනවතුන් බවට පත් වුණා. වෙළඳාම් කරන අය ධනවතුන් බවට පත් වුණාට පස්සේ මේ අතට මුදලක් ආපු ධනවතුන්ට තමන්ගේ ගමේ තමන්ගේ නගරය තුළ මොනවා කරන්නද? සාහිත්‍ය කටයුතු වලට යම් යම් පොදු කටයුතු වලට මුදල් වියදම් කිරීමේ හැකියාවක් ලැබුණා. හිතන්නකෝ බිෂෙන් ඔයාලගේ ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. ඔයාලගේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් ගන්නකො. ඔයාලගේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට කවුද පුත අනුග්‍රහය දක්වන්නේ? ඔයාගේ ගමේ ඔයාගේ නගරේ ව්‍යාපාරිකයෝ. හරිද? ඒගොල්ලෝ තමයි පුතේ අනුග්‍රහය දක්වන්නේ. එතකොට අන්න පුතා මතක තියාගන්න මුදල් තියෙන අයට පුළුවන් මේ වගේ දේවල් අනුග්‍රහය දක්වන්න. තොරට වෙන්න පුළුවන්, අවුරුදු උස්සර වෙන්න පුළුවන්, විෂෝ ෂෝ එකක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම පුතේ අනුග්‍රහය දක්වනවා. ඒ නිසා මතක තියාගන්න පුතේ යුරෝපයේ තුලත් මේ වෙළඳ ව්‍යාපාර දිනුවීමත් එක්ක හිසිනී අන නිර්මාණය වෙනවා පුතේ වෙළඳ පන්තියක්. මේ වෙළඳ පන්ති හැකියාවක් ලැබුණා මේ වගේ සාහිත්‍ය වශයෙන්ම ඒ වගේම ඉතාමත්ම කලාත්මක කටයුතු වලට අනුග්‍රහය දක්වන්න. පුතේ එහෙම ස්පොන්සර් කරපු කෙනෙක් තමයි ඔය ෆ්ලෝරස් නගරේ හිටපු මෙඩිසි පවුල. මෙඩිසි පවුල කියලා කියන්නේ යුරෝපයේ නැත්නම් ඉතාලියේ මේ කලාත්මක දේවල් වලට අනුග්‍රහය දක්වපු පවුලක්. ඒ සහෝදර මතක තියාගන්න පුතේ කලාත්මක දේවල් තව තවත් පුතේ දියුණු වුණේ මෙන්න මේ වෙළඳ ව්‍යාපාරිකයෝ මේවට අනුග්‍රහය දැක්වීමත් එක්ක. ඒසා මගේ පුතාලා මතක තියාගන්න සාහිත්‍ය දියුණු වෙන්න කලාව දියුණු වෙන්න ධනවතුන් සිටිය යුතුමයි. එයාලා අනුග්‍රහය දැක්විය යුතුමයි. මෙන්න මේ හේතු කාරණා බලපෑව පුතේ යුරෝපය තුල පුනරුදයක් ඇති වෙන්න. මම දැන් කිව්වා යුරෝපයේ පුනරුදයක් ඇති වෙන්න 1500න් පස්සේ පුනරුදයක් ඇති වෙන බලපෑව හේතු තුනයි. එකක් තමයි 1453 කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කින් අත්පත් කර ගැනීම. දෙක මං කිව්වා වෙළඳාම දිනුවීම හා නව ධනවතුන් පිරිසක් බිහිවීම. තුන බුද්ධි ප්‍රබෝධය. මෙන්න පුතේ මම දැන් ඔයාලට කරුණු තුනක් සඳහන් කරා. යුරෝපයේ බුද්ධි ප්‍රබෝධයක් ඇති වෙන්නේ නැත්නම් යුරෝපයේ පුනරුදයක් ඇති වෙන බලපාපු හේතු කාරණා.
අපි චුට්ටක් පුතේ මේක ලියාගමුකෝ. අපේ ටියුට් එකේ දැන් අලුතෙන් ආපු ළමයි ළඟ පුතේ ටියුට් නැහැ. ඒගොල්ලෝ ගැටලුවක් කරගන්න එපා පුතේ ටියුට් නැහැ කියලා. ටියුට් නැහැ කියලා ගැටලුවක් කරගන්න එපා. මේ දැනට පුතේ කොලයක් අරගෙන හිෂිනේ කොලයක ප්‍රශ්නාංක දාලා උත්තර ලියාගමු. පස්සේ අපිට මැසේජ් එකක් දාලා ටියුට් එක ගන්න. හරි. මැසේජ් එකක් දාන දෙයක් නැහැ. අලුතෙන් ආපු ළමයි අගෝස්තු මාසෙත් දාලා ක්ලාස් ෆීස් ගෙවුවට පස්සේ නිබන්ධන පුතේ ගන්න පුළුවන් ආ. අපේ ටියුට්ස් ගන්න අනිවාර්යෙන් ක්ලාස් ෆී ගෙවන්න ඕනි. ක්ලාස් ෆී ගෙවපුවාට තමයි ටියුට් නිබන්ධන ලැබෙන්නේ. හරි. ඒක තමයි කතාව. හරි. මෙන්න පුතේ බෙනුර පළවෙනි ප්‍රශ්නය. මධ්‍යතන යුගය යනු කුමක්දයි හඳුන්වන්න කියලා කියනවා. මේ තියෙන මධ්‍යතන යුගය. මධ්‍යතන යුගය. ලියන්න මෙන්න මෙහෙම පුතා. මෙහෙම ලියන්න. රෝම ශිෂ්ටාචාරය රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු බිඳ වැටීමෙන් පසු ගෙවුණු වසර දහසක පමණ කාලය ගෙවුණු වසර දහසක පමණ කාලය මධ්‍යතන යුගය ලෙස හඳුන්වයි. මධ්‍යතන යුගය ලෙස හඳුන්වයි. මධ්‍යතන යුගය ලෙස හඳුන්වයි. ප්‍රශ්නාංක දෙක පුතේ. පුනරුදය ඇතිවන වල්පෑ හේතු. අපි දැන් පුතේ හේතු කිව්වනේ කීයක්ද? 3ක්. අන්න පුතේ හේතු තුන ලියා ගන්න මෙහෙම. 1 ලියාගෙන පුතේ මෙහෙම. කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්ක ජාතීන් විසින් කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්ක ජාතීන් විසින් අත්පත් කර ගැනීම අත්පත් කර ගැනීම දෙක වෙළඳාම දියුණුවීම හා වෙළඳාම දියුණුවීම හා වෙළඳාම දියුණුවීම හා නව ධනවතුන් පිරිසක් නිර්මාණය වීම
නිර්මාණය වීම. නිර්මාණය වීම. තුන්වෙනි කාරණාව පුතේ බුද්ධි ප්‍රබෝධය. තුන්වෙනි කාරණාව පුතේ බුද්ධි ප්‍රබෝධය. බුද්ධි ප්‍රබෝධය. මෙන්න පුතේ ප්‍රශ්න අංක 3 කොන්ස්ටන්ටිනෝපල් නගරය තුර්කියට රැත් වූ ආකාරයත් ඉන්පසු සිදු තත්ත්වය පැහැදිලි කරන්න පුතේ කියනවා. ඉතින් මෙහෙම රූල් තියෙන 8ක් දීලා අපි ලියමු. ප්‍රශ්න අංක 3 ලියන්න මෙහෙම 1453 දී 1453 දී තුර්කි ජාතීන් විසින් කොන්ස්ටන්ටිනෝපල් නගරය අල්ලාගත්හ. කොන්ස්ටන්ටිනෝපල් නගරය අල්ලාගත්හ. මෙපමණක් කල් නගරයේ බලය පැවති ක්‍රිස්තියානි භක්තිකයන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය. එහිදී භාණ්ඩ සැඟවීම කමාදාලපති භාණ්ඩවල මිල ඉහළ නැංවීම ආදී කටයුතු සිදු කළහ.
එහිදී යෝෂි දැන් දාවේ එහිදී ක්‍රිස්තියානි භක්තිකයන්ට තව දුරටත් මෙම නගරයේ ජීවත් වීමට නොහැකි විය මෙම හේතුව නිසා ක්‍රිස්තියානි භක්තිකයන් නගරයේ පුස්තකාලවල තිබූ පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරයට අයත් පොත්පත් රැගෙන නගරයෙන් පිටත් විය right ප්‍රශ්නංක 4 පුතේ වෙළඳාම දිනුවීම හා ධනවතුන් පිරිසක් බිහිවීම පොන්රොදේ ඇතින කෙසේ බලපෑවේද අහන පුතේ ඒක ලියන පුතේ මෙහෙම ලියන පුතේ පෙරදිග හා අපරදිග වෙළඳාම දිනුවීමත් සමග පෙරදිග හා අපරදිග වෙළඳාම දිනුවීමත් සමග ඉතාලියේ පුතේ කමාදාල් ලියන්න වැනීසිය ජිනෝවා ෆ්ලෝරන්ස් වැනි දියුණු වෙළඳ නගර බිහිවිය එම නගරවල ධනවතුන්
එම නගරවල ධනවතුන් කලාත්මක කටයුතු කෙරෙහි කලාත්මක කටයුතු කෙරෙහි අනුග්‍රහය දැක්වූහ. අනුග්‍රහය දැක්වූහ. උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස ෆ්ලෝරන්ස් නගරයේ සිටි ෆ්ලෝරන්ස් නගරයේ සිටි ෆ්ලෝරන්ස් නගරයේ සිටි ෆ්ලෝරන්ස් නගරයේ සිටි මෙඩිසි නම් ධනවත් පවුල මෙඩිසි නම් ධනවත් පවුල මෙඩිසි නම් ධනවත් පවුල එහි කලාත්මක කටයුතු වලට එහි කලාත්මක කටයුතු වලට අතහිත දුන්හ. අතහිත දුන්හ. අතහිත දුන්හ. මෙන්න පුතේ ප්‍රශ්නාංක 5 යුරෝපා පොණ්ඩුදයට බුද්ධි ප්‍රබෝධය බලපාන ලදී. විවසාන කියලා පුතේ පහදාන කියලා කියනවා. ලියල් මේ පුතේ ප්‍රශ්නාංක පහට පුතේ ලියන්න මෙන්න මේ පහට. යුරෝපයේ ක්‍රිස්තු සභාව යුරෝපයේ ක්‍රිස්තු සභාව හා යුරෝපයේ ක්‍රිස්තු සභාව හා ක්‍රිස්තු සභාව හා පූජකවරුන් කේන්ද්‍ර කොටගත් පූජකවරුන් කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක්‍රමයක් පැවතුණි. අධ්‍යාපන ක්‍රමයක් පැවතුණි. අධ්‍යාපන ක්‍රමයක් පැවතුණි. දේව ධර්මය දේව ධර්මය දර්ශනය 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 නීතිය වැනි නීතිය වැනි විෂයන් කිහිපයක් පමණක් විෂයන් කිහිපයක් පමණක් ඒවායේ ඉගැන්වීය. ඒවායේ ඉගැන්වීය.
නමුත් මධ්‍යතන යුගයේ අවසාන භාගයේ විශ්වවිද්‍යාලවල පුතේ කමාදාල්ලියන් පැරණි සාහිත්‍ය ඉතිහාසය නාට්‍ය වැනි විෂයන් රැසක් ඉගෙන් වූ නිසා නව උගතුන් පිරිසක් බිහි විය. ජොහැන්නස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමග ජොහැන්නස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමග පිටපත් දහස් ගණනක් මුද්‍රණය කළේය. පිටපත් දහස් ගණනක් මුද්‍රණය කළේය. ඒ හරහා යුරෝපයේ බුද්ධි ප්‍රබෝධයක් ඇතිවිය. යොකිත යුරෝපයේ බුද්ධි ප්‍රබෝධයක් ඇතිවිය. right. දැන් අපිට කතා කරලා තියෙන පුතේ පුනරුද්ධයෙන් පස්සේ කාලේ මොකද්ද උනේ කියන එක. අපි ඒක පුතා කතා කරමු අද ලබන සතිය. අද අපි මෙතනින් මේක අවසන් කරනවා. මොකද අපි කිව්වා අලුතෙන් ළමයි තව ඉන්නවා සහ අලුත් ළමයි ගාව ටියුට් ටික නැහැ. ඒතර අලුත් ළමයි ටියුට් ටික ගන්න පුළුවන් ඉක්මනින් අද සෙමින සම්බන්ධ වෙච්ච ළමයින්ට. ඒ ටිකත් අරගෙන වැඩේ කම්ප්ලීට් කරන් පොතේ ලබන සතිය අපි විධිමත්ව මේක කරමු. ඒතර බූස්ට් ටිකත් පටන් ගෙන තියෙන්නේ. එහෙනම් අපි නෙක්ස්ට් වීක් පොතේ හමු වෙමු. හැමෝම ලබන සතියේ එන්න. අපි ලබන සතියේ පුතේ සබ්ජෙක්ට් තුනම කරනවා පැය දෙකේ. ඒ නිසා ලස්සන පිළිවෙලට පුතේ වැඩි කරමු ටියුට් ටිකත් අරන් එන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි ජේසුපීටයි අල්ලා දෙවියන්ගේ පීඨය පුතේ හැමෝටම සුබ රාත්‍රියක් වේවා පුතේ. ආයිබෝවන්. Bishen